ස්පාර්ක්ලින් පෝලයින්ස් 2025 අවසානයේ සනිරුවන් කරන්නට මත්තෙන් මෙම සන්ධ්‍යාව වර්ණවත් කරන්නට තම වටිනා කාලය ශ්‍රමය කැප කරමින් නන් අයුරින් සහයෝගය දැක් වූ සියලු දෙනාට තුති පුදන්නටයි මේ සූදානම. සාන්ත පවුලු බාලිකා විද්‍යාලයේ සහකාරී විදුහල්පතිනිය අරුණි හේවා විතාරණ ගුරු මෑණියනි ඔබටයි මේ ගෞරවනීය ඇරියුම. As we draw this beautiful evening to a close, it is time to express our heartfelt gratitude to all those who made this event success. To deliver the vote of thanks, with much respect, I now invite Mrs. Aruni Heva Vitana, the Assistant Principal of Education Development and Finance Management, to the stage. Please welcome her with a warm round of applause. සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට අපගේ ආරාධනාව පිළිගෙන මෙහි සපමැණි සියලුම පියතුමන්ලා ඇතුළු සියලුම පැවිදි සොයුරියන්ගෙන් අවසරයි. කලාපහ කොට්ටාස අධ්‍යාපන නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් අවසරයි. එමෙන්ම ආරාධිත සියලුම සම්භාවනීය අමුත්තනි විදුහල්පතිතුමිය ඇතුළු සහෝදර ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගෙන්ද දෙමාපියන්ගෙන්ද දියණිවරුන්ගෙන්ද අවසරයි. දරුවන්ගේ පෞරුෂය ගොඩනැගීමේදී අධ්‍යාපනය තුලින්ම නොව ඔවුන්ගේ කලා කුසලතා එළි දැක්වීමෙන්ද මම් පෙත් විවර කළ හැකිය. ඒ සඳහා ඊටාම සති දෙකක් වැනි කෙටි කාලයක් තුල මෙම ස්පාර්ක්ලින් පෝලයින් සංවිධානය වුණා. ඉතින් ඒ ගමන් මගේ නිරන්තර උපදේශකත්වය ලබා දෙමින් විදුහල්පතිතුමියට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් මෙම ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි ජාතික කතෝලික අධ්‍යාපන අධ්‍යක්ෂ ගරු ගැමුණු ඩයස් පියතුමාට සාන්ත පාවුලු පවුලේ හෘදයාංගම ස්තුතිය පිරිනමනවා. ඒ වගේම කොළඹ අගරදගුරු පදවි පවුල් අපෝස්තලික සේවා අධ්‍යක්ෂ ගිහාන් ගුණතිලක පියතුමනි ඔබතුමාටද මාගේ ස්තුතිය පුද කරනවා. එමෙන්ම කැලණිය මීසම් සහායක ගරු ත්‍රිෂාන් ප්‍රනාන්දු පියතුමාටද පාසල වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. තව අපෝස්තලික කාර්මෙල් නිකායේ ප්‍රාදේශීය උපදේශන මණ්ඩලයේ පැවිදි සොයුරියන් ඇතුළු පොල්ගහවෙල ලූර්දු කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය වන ගරු ජෙනට් රාජසේකර පැවිදි සොයුරියටද වරාගොඩ කාර්මෙල් කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය වන ගරු මේරි ප්‍රියානි පැවිදි සොයුරියටද අනෙකුත් සියලුම පැවිදි සොයුරියන්ටද මාගේ ස්තුතිය පිරිනමනවා. එමෙන්ම රාජකාරී බොහෝමයක් මැද අප වෙනුවෙන් කාලය වෙන් කළ කැලණිය කලාප නියෝජ්‍ය අධ්‍යක්ෂ සෞන්දර්ය විෂය අමිතා ඉන්ද්‍රාණි මහත්මියටද පාසල වෙනුවෙන් විදුහල්පතිතුමිය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කොට්ටාස අධ්‍යක්ෂකතුමා අපේ සනත් අබේවික්‍රම මැතිතුමාට මාගේ ස්තුතිය විදුහල්පතිතුමිය වෙනුවෙන් පිරිනමනවා. තවද අප පාසලේ පාසල් නියාමක එමෙන්ම උපදේශනයේ ගුරු උපදේශක රණසිංහ මහතාණෙනි ඔබටද අපගේ ස්තුතිය පිරිනමනවා. අද දින ආරාධනයේ මෙතනට සපමැණි හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන ටෙක්ලා ෆොන්සේකා මැතිණියනි ඔබතුමියටද මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. එමෙන්ම අපගේ සහෝදර පාසල්වල විදුහල්පතිතුමියන්ලාටද අපගේ පාසලෙන් ස්ථාන මාරුවීම් ලැබ ගිය තිලානි ගුරු මහත්මිය, අතුලා ගුරු මහත්මිය හා දීප්ත ගුරුතුමාටද මාගේ ස්තුතිය පිරිනමනවා. එමෙන්ම
අපට නිරන්තර ශක්තියක් වන අප විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මේ වෙලාවේ අමතක කරලම බෑ. ඉතින් ඩියනා ඩිමොඩ් මැතිනිය ඇතුළු සියලුම ආදි ශිෂ්‍ය සංගමයේ සමාජික මහත්මීන්ට මාගේ ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. පාසල් සංවර්ධන කමිටුවේ අපේ සමාජික සියලුම මහත්මීන්ටද අපට දක්වන සහයෝගය හා මෙතනට පැමිණි සියලුම සමාජික මහත්මීන්ටද මාගේ ස්තුතිය පිරිනමනවා. මෙතනට සපමෙනි හිටපු පළාත් සභා මන්ත්‍රී යූ ජෝර්ජ් පෙරේරා මහත්මයාණෙනි මෙතන මේ මොහොතේ නොමැතුණත් එතුමාටද මාගේ ස්තුතිය විදුහල්පතිතුමිය වෙනුවෙන් පිරිනමනවා. එමෙන්ම දරුවන් වෙනුවෙන් තම ශ්‍රමය මහන්සිය කාලය කැප කරමින් අප සියලු දෙනා පිටුපස යෝධ හස්තයක් වුණේ අපේ ගරු විදුහල්පතිතුමිය. මරියා රියානා පැවිදි සොයුරියනි ඔබතුමියට ශාන්ත පාවුලු පවුලේ සමස්ත ගෞරවනීය ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඇයට සහාය දෙමින් ඒ හස්තයට තවත් යෝධ ශක්තියක් බඳු අපේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පතිතුමියනි ගරු එරන්දි පැවිදි සොයුරියනි ඔබතුමියටද මාගේ විදුහල්පතිතුමිය හා ශාන්ත පාවුලු පවුල වෙනුවෙන්ම ස්තුතිය පිරිනමන්න කැමැතියි. ඒ වගේම අප සියලු දෙනා පසුපස හිඳගෙන වැඩිහිටියෙක් මෙන්ම සහෝදරියක් මෙන්ම වරකදී අම්මා කෙනෙක් මෙන්ම අපි හැමෝම බැනුම් අහනවා. මම විශේෂයෙන් බැනුම් අහනවා අපේ සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇලෝමා බෙරෙන්ජ ගුරුතුමියනි ඔබතුමියටද අපගේ සියලු දෙනාගේම හදපිරි ස්තුතිය පිරිනමනවා. ඒ වගේම පරිපාලන අංශයට විශාල ශක්තියක් වුණා. මේ මොන දේ කරන්නත් අපට සල්ලි ඕනේනේ. ඒ සම්බන්ධයෙන් සියලු කටයුතු වලට විශාල අත්වලක් වුණා විදුහල්පතිතුමිය ඇතුළු අපි පරිපාලන සෑම දිනකටම අපේ භාණ්ඩාගාරිකතුමිය දිනේෂා ටිෂාරි ගුරු මහත්මියටද අපගේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම ඉතා දැවැන්ත මෙහෙයක් මේ වේදිකාව පිටුපසත් පාසලේ හැමතැනමත් රැඳිමින් අපි සියලු දෙනාම සම්බන්ධීකරණය කළ ආශා පීරිස් ගුරුතුමියනි ඔබතුමියට අප සියලු දෙනාගේ ගුරු මණ්ඩලයේ විදුහල්පතිතුමියගේ දරුවන්ගේ සියලු දෙනාම ආදර ගෞරවය පුද කරනවා. ඒ වගේම මෙතන බැරෑරුම්ම රාජකාරී කරපු කණ්ඩායම තමයි සෞන්දර්ය අංශයේ නොදන්නා වුණත් සෞන්දර්ය මෙතන එලි දැක්වූ අපේ සහෝදර ආචාර්ය මණ්ඩලය. එතනදී විවිධ අයුරින් විවිධ කණ්ඩායම් අපට සහාය දැක්වුවා. ප්‍රධානම කණ්ඩායම වෙන්නේ නර්තන, සංගීත, නාට්‍ය ඒ අංශවල සෞන්දර්ය ගුරු මහත්මීන් නම් වශයෙන් කියවීමේදී වෙලා ගතවන බැවින් සමස්ත සෞන්දර්ය අංශයටම සෞන්දර්ය අංශයේ සියලුම ගුරු මහත්මීන්ට විදුහල්පතිතුමිය වෙනුවෙන් ශාන්ත පාවුලු පවුල වෙනුවෙන් ආදර ගෞරව භක්තිය ස්තුතිය පුද කරනවා. ඒ වගේම අපට සහාය දැක්වුවා පරිගණක අංශයේ ගුරු මහත්මීන් නිහඬ සේවයක් කරන අපට සහයෝගය දෙන එම පරිගණක අංශයේ ගුරු මහත්මීන්ටද මාගේ ස්තුතිය පුද කරන්න කැමැතියි. ඒ වගේම අපේ මේ උත්සවයේ ප්‍රධාන අරමුණ උනේ 6-9 ශ්‍රේණිනේ. ඉතින් එතනදි සෞන්දර්ය උගන්වන්නේ නැති ගණන් විද්‍යාව සිංහල බුද්ධ ආගම ආදී වෙනත් විෂයන් කරන ගුරු මහත්මීන් ඉන්නවා 6-9 පන්ති භාර. ඉතින් ප්‍රධාන කාර්යව තමන්ගේ දරුවන් මෙහෙයවපු පන්ති භාර 6-9 පන්ති භාර ගුරුතුමියනි ඔබ සියලු දෙනාටම අපගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඒ හා සමගාවීමම එම ගුරු මහත්මීන්ට අත්වලක් වුණු සහායක ගුරු මහත්මීන් කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ සියලුම ගුරු මහත්මීන්ටද අපගේ ස්තුතිය පිරිනමන්න කැමැතියි. ඒ වගේම මෙතන නිහඬ සේවයක්, ඒ කියන්නේ තිරේ පිටුපස සේවය කරනවා තව කණ්ඩායමක්. මාධ්‍ය අංශය
නිවේදන කටයුතු. ඒ සිදු කරන ගීතා ගුරුතුමිය, සංජීවා ගුරුතුමිය ඇතුළු එම සියලුම දෙනාටද මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම සංග්‍රහ කටයුතු, සැරසිලි කටයුතු, ආරක්ෂක කටයුතු ඔය ආදී වශයෙන් අපගේ සියලුම ගුරු මණ්ඩලයේ විවිධ කාර්යයන් වල යෙදিলা ඉන්නවා. ඉතින් සමස්ත ගුරු මණ්ඩලයටම ඒ වගේම මේ අවස්ථාවේදී අපට සහයෝගය දක්වුණා ප්‍රාථමික අංශයේ අංශ ප්‍රධාන ගුරුතුමිය ඇතුළු සියලුම ප්‍රාථමික අංශයේ ගුරු මහත්මීන්ටද මාගේ ස්තුතිය පුද කරන්න කැමැතියි. තවද අපි සියලු දෙනාටම උදව් කරන කණ්ඩායමක් ඉන්නවා. පාසලේ කළමනාකරන සහායක අනත් දෙන කාර්ය මණ්ඩලය. එම කාර්ය මණ්ඩලයේ සමාජිකාවන් 5 දෙනාටම මාගේ අවංක ස්තුතිය පුද කරන සමස්ත පාසල වෙනුවෙන්ම. ඒ වගේම මෙතන සමහර විට නොසිටියත් ආරක්ෂක දරුවන්ගේ ආරක්ෂාව සෑම විටම සොයා බලමින් නිරන්තර කටයුතු කරන පාසලේ නිශාන්ත මහතා, බන්දුල මහතා, ඒ වගේම රියදුරු රංජිත් මහතා හා ඩිලීෂියා මහත්මියව ආදරයෙන් සිහිපත් කරනවා. අපි මොනවා කළත් මෙතන අපි මෙහෙයුවත් මෙතන ප්‍රධානම කාර්යයක් වෙන්නේ දරුවන් අපට දුන්නේ නැත්තම් කිසි දෙයක් කරන්න බෑ. දරුවන් පස්සෙන් හිටියේ නැත්තම් අපට කිසි දෙයක් කරන්න බෑ. ඒ බර කරට ගත්තේ දෙමාපියනි අම්මේ තාත්තේ ඔබයි. දරුවන්ට අපි අරහෙම කරන්න මෙහෙම කරන්න ඇඳුම් ගන්න මේ විදියට ඕනේ. එක එක වෙලාවල් අපි දෙනවා පුහුණු වීම කරන්න. ඒ සෑම දෙයක්ම ඉවසා දරාගෙන සමහර විට බැනුම් අහන්න නැති, කේන්ති යන්නේ නැති ඒ දරුවන් වෙනුවෙන් පාසල වෙනුවෙන් විශාලම බරම කාර්ය කළේ දෙමාපියනි ඔබයි. ඔබට අප පාසල් පවුලේ විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත සාන්ත පවුල වෙනුවෙන්ම ආදරය, ගෞරවය, භක්තිය පුද කරනවා. ඒ වගේම මේ වෙලාවේ අපට සහාය දෙනවා මේ අපේ ජ්‍යෙෂ්ඨ අංශයේ ඔය අම්මලා තාත්තලා දකින්නව ඇති බ්‍රේසර් එකක් දාගෙන කණ්ඩායමක් ඉන්නවා. අපේ ජෙනුෂි විහංගා ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ඇතුළු සමස්ත ශිෂ්‍ය නායක මණ්ඩලයටම හැම වෙලාවෙම ගුරුවරු පිටිපස්සෙන් ඉඳගෙන විදුහල්පතිතුමිය පිටිපස්සෙන් ඉඳගෙන මොකද්ද වෙන්න ඕනේ කියලා හැම වෙලාවෙම අපට සහායක් අත්වලක් දුන්නේ ඒ දරුවෝ ටික. ඉතින් දුවේ ඔයාලට විදුහල්පතිතුමිය ඇතුළු අපි සමගයේ ආදරය, ගෞරවය, ස්තුතිය පුද කරනවා. තවත් කණ්ඩායමක් ඉන්නවා. අපේ ප්‍රධාන තූර්ය වාදක කණ්ඩායම් දෙක. පෙරදිග හා බටහිර තූර්ය වාදක කණ්ඩායම් දෙක. ඉතින් ඒ දියණිවරුන්ටත් මේ මොහොතේ විශේෂ ස්තුතියක් පුද කරන්න කැමැතියි. ඒ වගේම ඒ දරුවන් මෙහෙවපු අපේ ගුරු මණ්ඩලයේ මෙන්ම අපට ඒ අවස්ථාවේ සහාය වුණු දියණියන් තිදෙනෙක් ඉන්නවා ආදි ශිෂ්‍යාවන්. හිරඤ්ඤා දියණිය, විහාරා දියණිය හා සයුනි දියණිය. දුවේ ඔය තුන් දෙනාටද අපගේ ස්තුතිය පුද කරන්න කැමැතියි. ඒ වගේම තවත් මේක මං හිතන්නේ විශාලම කාර්යය. අපි සියලු දෙනාම මෙහෙව්වේ එක කණ්ඩායමන්නේ. ඒ කණ්ඩායම බෑ අපිට මොකුත් කරන්න කියලා හිටිනම් කිසි දෙයක් කරන්න බෑ. ඒ කලේ කවුද? 6 7 8 9 දුවේ ඔයාලා. ඉතින් ටීචර්ලාගේ බැනුම් අහලා, සිස්ටර්ගේ බැනුම් අහලා ඉස්සරහට එන්න, hina වෙන්න, අත් උස්සන්න, බැනුම් අහලා ඔහොම කතන්දර ගොඩායි නේ. ඒත් ඔයාලා ලස්සනට අද වේදිකාව මත ඔයාලගේ හැකියාවන් ඉදිරිපත් කරා. සමහර විට මෙතන නැටුම් සංගීත නාට්‍ය කරන දරුවන්ට තරමක් මේ වේදිකාවක් හුරු වෙන්න පුළුවන්. නමුත් චිත්‍ර විෂය කරන දරුවා පවා අද වේදිකාවේ තමන්ගේ සෞන්දර්ය හැකියාව ඉදිරිපත් කළා. ඒක අති විශේෂයි. ඉස්සලා අපේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂ සර් කිව්වා ඒක අති විශේෂයි. ඉතින් දුවේ ඔය සියලුම දෙනාට විදුහල්පතිතුමයා ඇතුළු සමස්ත සාන්ත පවුල වෙනුවෙන් නැවතත් ආචාර කරනවා, ගෞරවය, ආදරය පුද කරනවා. ඒ වගේම අපිට මෙම ආයතනය අපිට ප්‍රධාන ශාලා වේදිකාවක් තියෙන අඩු බව හැමදෙනාම දන්නවනේ. ඉතින් අපිට මේ ආයතනය
ටවර් හෝල් රංගහලේ සියලුම කාර්ය මණ්ඩලය ආලෝකකරණයෙන්ද එක් විදියට හැම අපට අවශ්‍ය අපේ අවශ්‍යතා අනුව කටයුතු කරමින් අපට සහයෝගය දැක්වූ ටවර් හෝල් රංගහලේ සියලුම කාර්ය මණ්ඩලය මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ ඉතාම ආදරේ. ඒ වගේම සමහර විට මට අතපසු වූවා නම් වශයෙන් කීමට අමතක වූ කෙනෙක් ඇත්නම් අමතක වූ කණ්ඩායමක් ඇත්නම් සමාව ඉල්ලනවා. ඒ වගේම ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තව විශේෂ අමුත්තන් දෙන්නෙක් ඉන්නවා. ආදරණීය දුවෙක් මේ ලෝකෙට බිහි කරලා අපට ආදරණීය විදුහල්පතිවරයෙක් මේ ලෝකෙට දායාද කළ ආදරණීය පියෙක් ඉන්නවා අපි ගාව මෙතන. අපේ විදුහල්පතිතුමියගේ ආදරණීය පියාණන්ට මම මේ වගේ දුවක් ලෝකයට බිහි කරලා අපට පාසලට සාන්ත පවුලට ආගමනුව එම පැවිදි කමට ඔබ ලබා දුන් දායාදයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඇගේ සොහොයුරියටත් මා ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ඇත්තම කියනවා නම් මේක නිකන් මේ අපි කලේ නිකන් ආශ්චර්යයක් කියලා හිතෙනවා දැන් මේ මොහොත වෙනකොට. ඉතින් අපිට මේ අවස්ථාවේ හැම දෙයක්ම කරපුව ඉස්සෙල්ලා කිව්වා වගේ අමතක වුණා නම් ඒ හැමතෙම සමාව ඉල්ලනවා. ඉල්ලමින් මම ස්තුති කතාව අවසන් කරනවා. ඔබ සැමට ජේසු පිහිටයි. තෙරුවන් සරණයි. ස්තුතියි ගුරුමෑණියනි.